ප්‍රශ්නයක්ම දොස්තර මහත්තයා මුණ ගැහෙන්න ආවේ නිරාශා ගැන කතා කරන්න. වඩේලාජි. මට මේක තවත් බලන් ඉන්න බෑ දොස්තර මහත්තයෝ. මට මයි කියලා අතරමං වෙනවා බලන් ඉන්න බෑ. දැන් මට මොනවද කරන්න කියන්නේ? දොස්තර මහත්තයාට පුළුවන් ද නිරාශාව අමතක කරන්න? ආච්චි දන්නෝනේ. මම නිරාශයට ආදරය කරන්න පටන් ගත්තේ අද ඉන්නේ මේ කියලා. එහෙම ආදරයක් ලේසියෙන් අමතක කරන්න බෑ. එතන වෙලා තියෙන්නේ නිරාශ මම ඉන්නේ සිටුේෂන් එක තේරුම් ගන්න නැති එක. මහත්තයාට නිරාශාව අමතක කරන්න බැයි නම් අද හිටම මේ කසාදේ රෙජිස්ටර් කරන්න. මහත්තයාට කසාද බඳින්න වෙන්නේ ගෙදරට විරුද්ධවනේ. මහත්තයාකට ලෑස්ති නම් මං කියපු දේ කරන්න. නැත්තම් නිරාශාව සදාටම අමතක කරන්න මහත්තයා. අයියාචි හදිසියෙන් තේරෙන්නේ නැද්ද? නිරාශාගේ අම්මා විනාශ වුණේ මං තීරණය ගන්න පමා වෙච්ච හින්දා. නිරාශාගේ තාත්තා ගෙදරට ආවම පළවෙනිම දවසේ මම මේ විදිහට කතා නොකරපු හින්දා. අනික මහත්තයා ඒ කාලේ එකපයින්ම කැමති වෙලා හිටියන් නිරාශාව කසද්ද බඳින්න. තීරණය තියෙන්නේ මහත්තයාගේ අතේ. අච්චි නිරාශ කවදාවත් ඔය විදිහට කැමති වෙන්නේ නැහැ. ඒක මම බලන්න. මට ඕනේ මහත්තයාගේ තීරණය. මම කියන්නේ එකපාරටම කැන්දා යන්න කියලා. ඒව ඕන දවසක ඕන පිළිවෙලකට හොද විදිහකට කරගන්න. හැබැයි මහත්තයා මේ සම්බන්ධය දිගින් දිගට ගෙනියනවා නම් මේ කසාදේ රෙජිස්ටර් කරන්න ඕනේ. එච්චරයි. මම නිරාශා ගැන බයින් සැකින් හිටියා හොඳට ඕම ඇති. මට දැන් ඕනේ නිදහස් වෙන්න. මහත්තයාට එකපාරට මුද්‍රා දෙන්න බැයි නම් හොඳට කල්පනා කරලා බලලා තීරණයක් ගන්න. හැබැයි මහත්තයා මං කියපු දේ අකමැති නම් අයි නිරාශා මුණ ගැහෙන්න ඉන්න එපා මහත්තයා. මම යනවා. මගේ වැඳ බෝනගේ කල්පනාව මැරෙනකොට කම්පැනි එකත් අරගෙන යන්න. හරියට හරි. දෙන්නම ගේ ඇස්සට වෙච්ච ගමන් මිසක් බණක් දහමක් අහනවේ. සමාධි දුව අම්මට කියන්න පසළොස්වක පෝයදාට පන්සලට ගිහින් සිල් සමාදන් වෙන්න කියලා. එතකොටවත් ඔය තණ්හාවත් ඇරින්නේ නැත. හැබැයි මේ සැරේ නම් මං අත්තරින්නේ නැහැ. සමාධි දුවත් උදව්වට ඉන්නව නේද? මං අක්කට කම්පැනි එකෙන් 3න් පංගුවක් වෙන්න කොටසක් බාර දෙනවා. මං ආවේ ඒක කියලා යන්න. ඔයාට පුළුවන් කියවන්න විතරයිනේ. කරන්න පුළුවන් අම්මටනේ. අක්කා හෙට ඉඳන් පේස් සෙක්ෂන් එකේ වැඩ බාර ගන්න. ඊට පස්සේ ස්ටඩි කරලා වැඩ දිගටම කරගෙන යන්න. ආයිත් අම්මත් එක්ක නම් රණ්ඩු වෙන්න එපා. අම්මා මට ඒක සින්නක් කර ලියලා දෙනකල් මම රණ්ඩු කරන එක නතර කරන්නේ නැහැ. ඕ ඉස්සරහට තිබ්බ පය ආපහු ගන්න හොඳ නැහැ. අක්කා පේස් සෙක්ෂන් එකේ හොඳට ලාභ පෙන්නුවොත් ඒක සින්නක් කරම ලැබෙයි. අම්මා එහෙම කිව්වද? මම ඒක අක්කට ලියලා දෙන්න. මට ඒක කරන්න පුළුවන්. අම්මා මගේ නමට කම්පැනි එක ලියලා. මම ඒක අදයි දැනගත්තේ. මං යන්න. එහෙම සමාධි දුවට යන්න දෙන්න බෑ. කැම ටිකක් කාලා යන්න ඕන. හරි? එන්න මාධවි ඉක්මනට කැම ලෑස්ති කරන්න. එන්න. දැන් මට හොඳටම විශ්වාසයි මම මැරෙන්න කලින් ඔයාගේ ෆොටෝ එක මෙතන එල්ලලා තියෙනවා මට බලන්න පුළුවන් වෙයි කියලා. ඔයා ඉංග්ලන්ඩ් වල ලෝඩ්ස් ග්‍රවුන්ඩ් එකේ මැච් එකක් ගහනවා බලන්න මට ටීවී එකේ පුළුවන් වෙයි කියලා. ටීවී එකේ මොකටද තාත්තේ? මං තාත්තව ගෙනහිල්ලම් පෙන්නන්නම්කෝ. නෑ මට ටීවී එකේ බැලුවම හොඳටම ඇති. මේ ඔයා සමාධි මැඩම්ට කියන්න ඔයා බ්ලැක් ලයන්ස් ටීම් එකට සිලෙක්ට් කරගත්තයි කියලා. එයා සතුටු වෙයි. මං යාට කෝල් එකක් දුන්නා.
සමාධි මැඩම් ස්පොන්සර් කරාට හිතන්න නැතුව ඇති මේ තරම් ඉක්මනට ඔයා ඉහළට එයි කියලා. ඔය ටීම් එක පිටරට ටුවර්ස් විතර යනවා. තාත්තේ මට තාම එන්න කිව්වා විතරයි. තාත්තම පිටරට යන එක ගැනත් හිතලා. දැන් ඉතින් බෝලේ ගානට පිච් වෙලා තියෙන්නේ. සිහි කල්පනාවෙන් බැට් එක අසුර ගන්නක තියෙන්නේ ඔයාගේ අතේ. chance එකක් පෑදුනොත් වැඩ පෙන්න හැටි මම දන්නවා තාත්තේ. ඔයාට කවදාවත් වරදින්නේ නැහැ අනුපම. අම්මා කොහේ හරි හොඳ තැනක ඉඳගෙන ඔයා දිහා බලාගෙන ඉන්නවා. ඔයා හොඳින් ඉන්නකල් ඔයාට කවදාවත් වරදින්නේ නැහැ. පුතා තේ කබොන මං තේ ඉල්ලුවේ නෑනේ. මේක බොන්නකෝ. ලකින කිව්වනම් ගෙනත් දෙනවනේ. පුංචි කාලෙන් නම් ඔය තුන්දෙනාට කැවුවේ පිව්වේ මගේ අද්දකේ. මම ඒක වැඩකාරින්ට බාර දුන්නේ නැහැ. බිස්නස් එක බාරගත්තට පස්සේ මට ටිකක් වැඩ වැඩි වුණා තමයි. ඒ වුණාට ඒ වෙනකොට ඔය තුන්දෙනාටම තනියම කන්න බොන්න පුළුවන්. මම ඔය ගිනායි බොන්න. මම හිතුවට මම අමතක වෙයි කියලා. එහෙම නොවීම ගැන මම සතුටුයි. ඔයාට අම්මව තාත්තව ගෙදර අයව අමතක කරන්න බැහැනේ. එහෙම නේද? මට ටිකක් තනියම ඉන්න ඕන. මං ආවට කරදර ගන්න නෙමෙයි පූර්ණ. ඔය ආපු අමතක නොකලෙක් ගැන තෑන්ක් කරලා යන්න. මං හිතුවේ අම්මලා අමතක කරන්න නෙමෙයි. පරදේ වැරදලා ගන්න ඕනේ නැහැ. ගිය දේ කියාවේ. අපි දැන් ඉස්සරහ ගැන බලමු. මට විශ්වාසයි ඔය ආයෙත් මොඩ තීරණ ගන්න නැහැ කියලා. මට හොඳටම විශ්වාසයි කාටවත් ආයෙ ඔයාව රවට්ටන්න බෑ කියලා. ටික ටික දවසක් නිමාඩු දාන්න. ටික රෙස්ට් කරන්න. එතකොට සේරම හරියයි. මගේ පුතාට කවුරු නැතත් අපි ඉන්නවා. ඒක මතක තියාගන්න. මේ විදිහට ගියොත් අපේ ප්‍රශ්න ඉක්මනට විසඳෙනවා නේද? ඔය බ්ලැක් ලයින්ස් ටීම් එකේ නමක් හදාගත්තොත් නැෂනල් ටීම් එකට පැන ගන්න පුළුවන්. හැබැයි මං ලොකුවට බලාපොරොත්තු තියාගන්නේ නැහැ. ඇයි එහෙම කියන්නේ? මොකද ක්‍රිකට් කියන්නේ හරිම අවිනිශ්චිත ගේම් එකක් කියලා. ගේම් එක අවිනිශ්චිත වෙන්න පුළුවන්. ඒත් මට ඔයාගේ ටැලන්ට් එක ගැන විශ්වාසයි. ඉස්සරහට යන්න ටැලන්ට් එක තිබිලම මදි සමාධිය. ඒ ඕනම දෙයකට අපි මොන දෙන්නේ? මම අතක ඉන්නවානේ. පළවෙනි මැච් එක හොඳට ප්ලේ කරොත් ඉස්සරහ ගැන බලාපොරොත්තු තියාගන්න පුළුවන්. ඔය ඉස්සරහට ගොඩාක් මහන්සි වෙලා